Welcome to this short video, dear parents, dear students. Here I am giving a message for students who are going to sit for A-level this time. Those who will write English as a subject. Subject number 73, English literature. මේ වතාවේ advanced level කරන මේ නොවැම්බර් මාසේ පටන් ගන්න 2025 A-level වල English කරන ළමයි සඳහා මම මේ කියන්නේ මේ message එක this message is for them. ඔබට confident නැත්නම් English, right? If you are not confident of English paper, how to write it, or you fear it, now I am giving you a solution. I will start 12 days rapid paper class, full day course online to write dictate answers for literature past papers and language papers. I will dictate answers for all 5 years literature papers. ඔබට එක්සෑම් එක අවම වශයෙන් ක්‍රෙඩිට් එකක් ගන්න මට්ටමටවත් ඔබ රෙඩි කරන්න මේ දින 12 තුලදී හරි ලිටරචර් පේපර්ස් අවුරුදු 5ක ලිටරචර් පේපර්ස් වලට ආන්සර් ඩික්ටේට් කරන මොකද අපේ සිලබස් චේන්ජ් වුණාට පස්සේ පරණේව කළා වැඩක් නැහැ නේ නිසා නිව් සිලබස් language papers අවුරුදු 10ක වට මේ ඩික්ටේට් කරනවා මම answers I will dictate answers for 10 years language past papers because language is equal though syllabus change නේ syllabus එක change වුණා language එක සමානයි නේ ඒ නිසා මම suggest කරලා තියෙන dates starting from next Thursday that means 9 Thursday 8:30 to 3 p.m. and Saturday 8:30 to 3 p.m. දැන් ඔබ අනිත් සබ්ජෙක්ට් දෙක හොඳට ඔබට confident ඒක sure ඒ ගැන මේ සැකයක් නැහැ ඔබ මේ දෙක කරලා ඇති ඉංග්‍රීසි වල ඔබට තාමත් ප්‍රශ්නයක් තියෙනවා මම දන්නවා මොකද හැම අවුරුද්දකම 1600ක් විතර ලියන ළමයින්ගෙන් 900ක් විතර ෆේල් වෙනවා ඒක ඉතිහාසයේ හැමදාම වෙච්ච එකක් ඉතින් භාගෙට වැඩි ෆේල් වෙනවා හරි හුඟක් අය ගන්න S A සුළු ප්‍රමාණයක් B සුළු ප්‍රමාණයක් හරි ඒ නිසා ඔබට confident නැත්නම් මේ දවස් 12 මාත් එක්ක එකතු වෙලා papers වලට answers විතරයි මම පොඩ්ඩක් revise කරනවා oral revise කරලා after that I will dictate answers එතන පටන් ගන්නේ 2024 එකෙන් දැන් for example now 2024 paper question 1 number 2 is this I travelled about a great deal the city swept me about me like dead leaves that were brightly colored like that. That's a glass major question. So I will dictate answers for that and like that all, right? Drama, novel, right? Then if you like to join me, please send me a message. Make a බොහොම සාධාරණ ගානකට යන සෙමිනාර්ස් මාලාවක්. හරි. Thursday සහ Saturday තමයි මම සජෙස්ට් කරලා තියෙන දවස් දෙක. ඒකට බැරි දරුවෝ ඉන්නවනේ අපි ඒක වෙනම බලමු කතා කරලා. නමුත් මේ දින දෙක යොදා ගන්න. මොකද ඔබ අනිත් සබ්ජෙක්ට් දෙක දැන් ඔබ කරලා රෙඩි වෙලා ඉන්නේ. ඉංග්‍රීසි වල තමයි ඔබට ගැටලුව තියෙන්නේ. ඒක ලංකාව පුරාම ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. මේ අතාවේ 1850ක් විතර ලියන්න ඉන්නවා. ඉතින් ඕකෙන් භාගයක් අනිවාර්යෙන් ෆේල් වෙනවනේ. ඒ නිසා ඒකට විකල්පයක් විතර තමයි මම මේක සජෙස්ට් කරන්නේ. ඔබ කැමති දරුවෝ ඉන්නවා නම් සහභාගීලා අවුරුදු 10ක language papers වලට answers ලියන්න. ඔබ ලියන්නේ මම answers දෙනවා. හරි? prototype answers I will dictate. Right? For exam level මම දන්න exam එක pass වෙන්න ඕන කොහොමද? ඔබ වැල්වට අරන් ලියලා වැඩක් නැහැ. අහන ප්‍රශ්නෙට උත්තර ලියන්න ඕන. අහන theme එකට argue කරන්න ඕන. language එකේදී ඔබ 100% grammar බලන්නේ. creative writing නෑ academic writing. හරි? ඒ නිසා ඔබේ grammar creativity ඒවා ටික හදන්න ඕනේ. ඒ නිසා අවුරුදු 10ක වර්ණ ප්‍රශ්න පත්‍ර හරි past papers for 10 years will be completed 5 years for literature will be answered එනයි කැමති අය ඉන්නවනම් මේක ඔන්ලයින් කරන එකක් මට මෙසේජ් එකක් එවන්න ඔබට බොහොම සාධාරණ ගානකට දින 12 මම කවර් කරලා දෙනවා එතනින් පස්සේ ඔබ confident වෙනවා අනිවාර්යෙන් දැන්ට කාටරි හිතෙනවා නම් මම ෆේල් වෙයි කියලා අඩුම තරම් පාස් වෙනවා හරි ඒ නිසා කැමති අය ඉන්නවනම් කැමති යන්නේ මේ පුළුවන් තරම් ඔයාලා මොකද මේකට මේ ජොයින් වෙන්න. හරි papers ලියවන්න වෙලාවක් නැහැ. ඉතින් ඔබේ ඉස්කෝලේ ගුරුවරුන්ට එහෙම ලියවන්න වෙලාවක් නැහැ. සිලබස් එක කවර් කරනකොට කාලේ හරිනේ. is a long syllabus you know. classes වලත් එහෙමයි. හරි වෙලාවක් නැහැ ගුරුවරුන්ට.
නමුත් මම මෙතනදී තීරණය කරා ඔබට දින 12ක් ඔබ වෙනුවෙන් කැපෙලා මේක කරන්න. හරි. I wish you all the best. Thank you.